මට නුඹ හිමි නැති බෑ සිතනේ අද. ඊයේ රෑ ඉඳන් අපිට නම් හොඳටම වැස්සනේ. ඔන්න ඉතින් මම එළියට ඇවිල්ලා බලනකොට තාමත් පොද ගහනවා. ඉතින් මං දැන් නැගිටිනකොටත් වෙලාව 11ට විතරනේ. ඉතින් අද සීතල දවසයි වැස්ස දවසයි දෙකම නිසා මං නැගිට්ටේ පරක් වෙලා. ඔය බලන්නකෝ. ඔය අතරේදී මං දැක්කනේ චූටි සතේ හෙමින් යනවා. ඉතින් මට ඇත්තටම මේ සතා ගැන පොඩ්ඩක් දුක හිතුණා. මොකද ඉතින් අපිට වගේම සීතලද දන්නේ නෑනේ. කතා කරන්නත් බෑනේ ඉතින් සතුන්ට. කවුරුනත් ඉතින් සතුන්නේ. මං ඉතින් ඊට පස්සේදී කරන්න හැදුවේ ඉක්මනට උයා ගන්න. චූටි බෝලෙට නම් මං කලින් කෑම ටික හැදුවා. දැන් මේ හදන්නේ මගේ කෑම එක හදාගන්න. මගේ යාළුවන්ට මට කියන්න හිතුණ පුංචි දෙයක්. හැමදාම බත් කන්න එපා. මෙන්න මේ විදිහට රස කෑම, ගුණ කෑම හදලා කන්නකෝ. ලෙඩ රෝගත් අඩු කරගන්න පුළුවන්. ඔන්න ඉතින් මම උන්ට ටිකක් තඹගෙන තමයි පිඟානට දාගත්තේ. ඊට පස්සේදී කැරට් ටිකකුත් දාගත්තා. ආන්නකෝ ලුණු ගෙඩියක් මිරිස් කරලා දාගන්න ඕනි චූටියට ලියාගෙන. අපේ තාත්තා හැමදාම ඉතින් පොල් ඉවර වෙනකොට පොල් ටිකක් එවනවා. ඔන්න ඉතින් ලාපොල් ගෙඩියක් තිබුණා. ඒකත් මං ගාගෙන දාගත්තා. ඊට පස්සේ රසායනව ගාමි මිරිස් ලුණු දාලා මෙන්න මේ විදිහට හොඳට කවලම් කරගන්නකෝ. ඇත්තටම කිට්ටු වෙන්න ආසාවෙන් ඉන්න නංගිලා මල්ලිලා අක්කලා අයියලා ඕන කෙනෙකුට මේ විදිහට කන්න පුළුවන්. ඇත්තටම දැන් මම මාසයක් තිස්සේ බත් කන්නේ නෑනේ උදේටයි දවල්ට. දැන් නම් ඉතින් මගේ ඇඟ ගොඩක් බැහැලා. ඒත් ඉතින් ඇඟ බැස්සට මේ කන කෑම වේල හැමදාම මේ විදිහටම කරගෙන යනවා. හැමදාම බත් කන්න හොඳ නෑ කියලා ඩොක්ටර්ලා කියනවනේ. මොකද ඉතින් මේ බෝඩිමේ ඇතුළට වෙලා ඉන්න නිසා වැඩක් කරන්න වෙන්නේ නෑනේ. චූටි බෝලේ බලාගෙන උයාගෙන පියාගෙන ඉන්න විතරනේ තියෙන්නේ. ඔන්න ඉතින් ඊට පස්සේදී මං හිතුවේ අපි නිදාගන්න මෙට්ටි චුට්ටක් අස් කරගන්න. ඉතින් ගොඩක් දේවල් නැහැ අස් කරන්න. පුංචි වැඩ ටිකයි මට තියෙන්නේ. ඔන්න ඉතින් අපේ බෝලෙගේ ටෙඩි බෙයාලා ටිකත් අයින් කරලා මං හැදුවේ අපේ මෙට්ටි ගසා ගන්න. ඉතින් මගේ යාළුවා දන්නවනේ මං යන තැන චූටි බෝලේ පස්සෙන් එනවා කියලා. චූටි බෝලෙටයි මටයි අපි දෙන්න තමයි ඉතින් තනියට නොතනියට ඔක්කොටම ඉන්නේ. ඔන්න ඉතින් ඒ තිබුණ රෙද්දම මං එහෙමම ගසලා දාගත්තා. ඉතින් මගේ යාළුවනේ මේ චුට්ටි බෙඩ්ෂීට් එක මම ගත්තේ පාරේ යන අංකල් කෙනෙක්ගෙන්. අනේ ඉතින් ඒ අංකල් පාර දිගේ මල්ලකුත් උස්සගෙන කෑ ගගහ තමයි ඉතින් මේ බඩු අරගෙන යන්නේ. බඩු කිව්වට බෙඩ්ෂීට් කොට්ට උර චූටි බබාලගේ කලිසම්. මාත් ඉතින් ලොකු ගාණක් නෙවෙයි නිසා ගත්තා. බෙඩ්ෂීට් එක නම් උනේ රුපියල් 400ක් විතර. කොට්ටුර දෙකකුත් ගත්තා. එකක් රුපියල් 50යි. ඉතින් මගේ අතේ තියෙන ගාණට මට ගන්න පුළුවන්නේ. මේ මිනිස්සුත් කීයක් හරි හොයාගන්න ඕනේ. පවුනේ ඉතින්. අපේ තාත්තලාගේ වයසටත් වැඩිය මේ අංකල් වැඩිමල්. ඉතින් මට පව් කියලාත් හිතුණා. ඉතින් ඔන්න ගේට් මං අතු ගාගෙන දැන් මම කරන්න හැදුවේ කුස්සියත් අතු ගාගන්න. ඒ බලන්නකෝ මං කොච්චර ලස්සනට අස් කරා ඉන්න තැන හරි අපේ චූටි බෝලේ අයිමත් අනිත් පැත්ත පෙරලනවනේ. ඒ ඉතින් චූටි බබාලේගේ හැටිනේ. මගේ යාළුවන්ටත් බබාලා ඉන්නවනම් දන්නවනේ කොහොමද ඉතින් චූටි බබාලා හැසිරෙන්නේ කියලා. චූටි බබාලට තේරෙන්නේ නෑනේ. ඊට පස්සේදී ඉතින් එයා කරන වැඩේ බලන්නකෝ. එයා බයිසිකලේ මෙට්ටි උඩට දාන විදිය. ඉතින් අපේ මේ චූටි බෝලේගේ බයිසිකලේ කැඩිලා. ඉස්සරහා හැන්ඩල් එක නැහැ. අයිත් ඉතින් පස්සේ බයිසිකලයක් ගන්න වෙනවා. ඔන්න ඉතින් ඊට පස්සේදී මං හැදුවේ ඔක්කොම ටික ඉවර කරලා වැඩ ටික චූටි බෝලෙව ඇඟ සෝදව ගන්න. මේ දවස් ටිකේ වහින නිසා මං ඇල් වතුරෙන් හොදන්නේ නැහැ. මොන වතුරත් කවලම් කරලා තමයි හොදන්නේ. දත් ටිකත් මන්දලා අපේ චූටි බෝලෙගේ ඇඟ හොදන්න තමයි මම මේ හදන්නේ. මටත් ඉතින් අද නම් හරිම කම්මැලි ඇඟ හොදන්න. මාත් ඉතින් ටිකක් දවල් වෙලාම ඇඟ හොද ගන්නවා. ඊට කලින් චූටි බබාගේ වැඩ ටික ඉවර කරගන්න ඕනේනේ. ඔන්න ඉතින් බෝලෙකෙත් හොඳට සබන් ගාලා ඇඟ සෝදලා දැන් බලන්නකෝ මම මොනවද කරන්නේ කියලා. ඉතින් මගේ යාළුවන් ඉන්න පැතිවලටත් මේ වගේම වහිනවා ඇතිනේ. මේ දවස් ටිකේම වහින නිසා අද නම් ඉතින් එළියටවත් බහින්න බෑ. රෙදි සෝද ගන්නත් බෑනේ.
ඔක්කොම රෙදි ටිකත් මං එකතු කරලා තියුවා පස්සේ දවසක හොදන්න. ඔන්න ඉතින් ලස්සන ඇඳුමකුත් බෝලෙට අන්දලා ඉවර වෙලා දැන් මම මේ හැඳුවේ බබාව නිදි කරව ගන්න. ඔය බලන්නකෝ. එයා පෙන්නන තැනට මම පවුඩර් දාන්න ඕනේ. පවුඩර් එකක් ගෙනාවොත් හරියටම සතියක් දෙකක් යනකොට ඉවර වෙනවා. මොකද ඉතින් අපේ චූටි බෝලේ පවුඩර් කියන තැනට හලනවා. එයාගේ ඩිටි පියාල දෙන්නටත් පවුඩර් දානවා. ඒව තමයි ඉතින් අපේ බෝලේගේ වැඩ. දැන් ඉතින් ඔය යටිපතුල පෙන්නන්නේ යටිපතුලට පවුඩර් ටිකක් දාන්න කියලා. ඉතින් මේ චූටි බබාලගේ හැටිනේ. එයාලට තේරෙන්නේ නැහනේ. අපේ චූටි බෝලේ කෑ ගගහ තමයි ඔය කියන්නේ. මං ඉතින් කෑ ගහන සද්දේ නම් ඉතින් සවුන්ඩ් එකට දැම්මේ නැහැ. බුදු අම්මෝ කෑ ගහන විදිහට මගේ කන් දෙක පැලෙන්න එනවා. ඔන්න ඉතින් දැන් මම අපේ බෝලේ නිදි කරවන්නේ උකුලේ. ඉතින් කොච්චර අමාරු වුණත් මටත් පුරුදු වෙලා චූටි බෝලේ විනාඩි 5න් නිදා ගන්න උකුලේ තියාගත්තා. දැන් නම් ඉතින් හොඳටම නිින්ද ගිහිල්ලානේ අපේ මැනිකෙට. ඔන්න ඉතින් මං ඊට පස්සේ කරන්න හැදුවේ අපේ චූටි බෝලෙව ඇඳ උඩින් තියාගන්න. දැන් ඉතින් මාත් ඇඟ හොදන්න ඕනේ. මොකද මං තාම ඇඟ හොදගත්තේ නැහැ. ටිකක් සීතල නිසා මට කම්මැලි ගතියකුත් ආවා. දැන් නම් ඉතින් හොඳටම නිදි. දැන් ඉතින් මම කරේ මෙට්ටි උඩින් තියලා නෙට් එකක් දාගන්න ඕන. මොකද මේ දවස්වල මාර විදිහට මදුරුවෝ ඉන්නවා. දැන් ඉතින් මං ඊට පස්සේදී ඇඟ සෝදන්න තමයි හදන්නේ. ඇඟ සෝදගෙන තමයි ආවේ. ඔය බලන්නකො පිස්සු වගේ ඔළුවවත් පීරුවේ නැහැ. එහෙනම් ඉතින් අදට අපේ දෙන්නගේ චූටි වීඩියෝ එක ඉවර කරනවා. ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකක් අරන් එන්න. මගේ යාළුවන්ට බුදු සරණයි. මොකද දැන් ඉතින් චූටි බෝලෙත් නිදි නිසා මාත් නිදාගන්න යනවා.